In a life that got it oh so dark, a life that falls apart, හෙලෝ යාළුවනේ මම MC රෝමියෝ වයිටි. ඉතින් අද කියලා දෙන්නාවේ කොහොමද වැඩෙක් වගේ හෙඩ්ෂොට් ගහන්න සෙටින් හදාගන්න කියලා. මේ යාළුවනේ හැම සෙටින් එකම හැම ඩිවයිස් එකකටම ගැලපෙන්නේ නැහැ. ඔයාලගේ ඩිවයිස් එකට ගැලපෙන්න හරියට සෙටින් හදාගෙන වැඩෙක් වගේ හෙඩ්ෂොට් ගහන්න කොහොමද කියලා අපි මේ වීඩියෝ එකෙන් බලමු. ඉතින් යාළුවනේ තව දෙයක් මම ඉල්ලනවා ආදරෙන් මාව subscribe කරන්න, like කරන්න, comment කරන්න, ඒ වගේම මේ වීඩියෝ එක share කරලා දෙන්න. ඉතින් මේ වගේ වටන වීඩියෝ තව ඉස්සරහට දාන්න මට ඔයාලගේ සබ් එක නිතරම ඕනේ. ඉතින් වැඩි කතා ඕනේ. අපි යමු අද වීඩියෝ එකට. ඉතින් යාළුවනේ ඔයාලා මුලින්ම Play Store හරි App Store හරි ගිහිල්ලා only red setting කියලා search කරගන්න. එතකොට උඩින් මේ වගේ app එකක්. ඒ app එකට ගිහිල්ලා ඔයාලා ඒ app එක download කරගන්න. ඉතින් යාළුවනේ download කරාම මෙන්න මේ වගේ තමයි පේන්න තියෙන්නේ. අපි ඒකට ගියාම මේ වගේ interface එකක් තමයි ඒක ඇතුලේ තියෙන්නේ. ඉතින් ඔයාලා ගිහිල්ලා enter දෙන්න ඒකට. යාළුවනේ මේ වගේ allow කරන්න එනවා. ඒක allow කරලා ඔයාලා ඇතුලට යන්න. ඉතින් ගියාම ඔයාලට හැම phone වර්ගයක්ම මෙතන පේන්න තියෙනවා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් එකින් එක ඔයාලගේ ෆෝන් වර්ගේ මෙතන තියෙනවද කියලා. ඉතින් මේ වගේ පල්ලෙහාට ගිහින් බලන්න පුළුවන් මෙතන ඩිවයිසස් වර්ග ගොඩක් තියෙනවා. ඔයාගේ ෆෝන් වර්ගෙත් මෙතන අනිවාර්යෙන් තියෙනවා. ඉතින් ඔයා හොඳට බලන්න ඔයාගේ ඩිවයිස් එකේ වර්ගෙ මෙතන කොතනද තියෙන්නේ කියලා ගිහිල්ලා ඔයා ඒක ක්ලික් කරගන්න ඕනේ. ඉතින් මගේ එක Samsung එකක්. ඉතින් මම Samsung එක ටච් කරගන්නවා. ටච් කරාම පෙන්නනවා යාළුවනේ Samsung වල මෙතන Samsung වල ආපු ගොඩක් බ්‍රෑන්ඩ් තියෙනවා. ඉතින් Samsung වල ගොඩක් ආපු ෆෝන් වර්ග මෙතන තියෙනවා. ඉතින් අපි බලා ගන්න ඕනේ අපේ ඩිවයිස් එක හරියටම මොකක්ද කියලා මෙතනින්. ඉතින් පහලට ගිහිල්ලා බලන්න යාළුවනේ ඔයාලගේ වර්ගෙ මෙතන තියෙනවාද කියලා. ඊට පස්සේ වර්ගය උඩ ටච් කරන්න. ඔයාලට පේනවා මෙතන ගොඩක් වර්ග තියෙනවා. ඉතින් යාළුවනේ මම දැන් යන්නේ මගේ ෆෝන් එක වර්ගෙ මෙතන තියෙනවද බලන්න. ඔව් යාළුවනේ මගේ එක Samsung Galaxy S20 Ultra එකක්. ඉතින් මම මෙතන එක ටච් කරගත්තාම ඔයාලට පේනවා මෙතන මගේ ඩිවයිස් එකට හරියන setting ටික. ඉතින් මේ ටික තමයි යාළුවනේ හෙඩ්ෂොට් ගහන්න මගේ ඩිවයිස් එකට හරියන setting ටික. ඉතින් ඔයාලට මේක try කරන්න පුළුවන්. පහළ තව slot එකක් තියෙනවා. ඒකෙත් තව setting වගේක් තියෙනවා යාළුවනේ. ඉතින් මේ setting දෙකම මගේ ෆෝන් එකට වැඩ කරනවා. ඉතින් ඔයාලට මෙතන පෙන්නන්නේ ඔයාලගේ ෆෝන් එකට හරියන setting ටික. ඉතින් යාළුවනේ මේ setting පාවිච්චි කළා ඔයාලට පුළුවන් මෙතනින් ඉස්සරහට වැඩෙක් වගේ play කරන්න. ඉතින් ඔයාලට පේනවා මෙතන ගොඩක් වර්ග තියෙනවා. ගොඩක් ඔයාලගේ ඩිවයිස් එක අනිවාර්යෙන් මෙතන තියෙන්න ඕනේ යාළුවනේ. ඉතින් තව දෙයක් තියෙනවා යාළුවනේ. මෙතන හදිස්සියවත් ඔයාලගේ ඩිවයිස් එක තිබ්බ නැත්නම් මේගොල්ලෝ අපිට දීලා තියෙන ඔප්ෂන් එකක් අපේ ඩිවයිස් එකට එයාලා කස්ටමයිස් කරලා අපිට වෙනම setting එකක් හදලා දෙනවා යාළුවනේ. ඉතින් අපිට පුළුවන් ඒකත් try කරලා බලන්න. හදිස්සියවත් ඒක වැඩ කරේ නැත්නම් යාළුවනේ අපිට පුළුවන් ආයෙත් කස්ටමයිස් කරගන්න එයාලට කියලා. ඉතින් යාළුවනේ මේක ගොඩක් වටින ඇප් එකක්. මේක හරියට පාවිච්චි කරන්න ඔයාලට පුළුවන් වැඩෙක් වගේ කස්ටම් ගහන්න, ගේම් ප්ලේ කරන්න. දැන් ඔයාලට පේනවා මේ වගේ තමයි කස්ටමයිස් කරගත්තාම පෙන්වන්න මෙතන යාළුවනේ. ඉතින් ඔයාලට පුළුවන් මේ setting ටික දාලා ගහලා බලන්න. ඉතින් මේක වැඩ කරන්නේ නැත්නම් ඔයාලට මෙතන not working දුන්නාම මෙයාලා ආයෙ පාරක් ජෙනරේට් කරලා දෙනවා. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් මම ආදරෙන් ඉන්නම්. ඔයාලට සුබ දවසක්.